this is සාබෑග් එකතු වෙන ඔයාලට අද අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ තක්කාලි රසට ගොඩක් කැමති අයට පහසුවෙන් හදාගන්න පුළුවන් පෝෂ්‍යදායී පැස්ටා රෙසිපි එකක්. මම මෙතන අරන් තියෙනවා පැස්ටා කප් දෙකක්. සුදු ලුණු බිත් ටිකක්, හීනයට කපාගත්ත ලොකු ලුණු, නිවිසි කොළ ටිකක්, තක්කාලි ගෙඩි 3ක්. දුණු කුඩු ටිකක්, කෑලි මිරිස්, ගම් මිරිස්, ඔලිව් ඔයිල්, සෝයා සෝස්. මුලින්ම මම තක්කාලි ගෙඩි 3, සුදු ලුණු බිත් ටිකයි, නිවිසි කොළ ටිකයි බේකින් ට්‍රේ එකේ තියාගන්නවා. ඔයාලටත් මේ වගේ බේකින් ට්‍රේ එකට ෆොයිල් පේපර් එකක් දාගන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ මම ඔලිව් ඔයිල් ටිකක්, ගම් මිරිස් ටිකක් උඩින් දාගන්නවා. ඔලිව් ඔයිල් අවශ්‍යම නැහැ. ඔලිව් ඔයිල් නැත්නම් පොල් තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි සෙල්සියස් අංශක 180ට විනාඩි 15ක් විතර මේ ටික බේක් කරගන්නවා. නිවිති කොළ ටික අපි ටිකක් කලින් ගන්නවා නැත්නම් නිවිති කොළ බේක් වෙලා වැඩි වෙනවා. දැන් මම මේ ටික බේක් වෙනකම් පැස්ටා ටික තඹ ගන්නවා. මුලින්ම මේ වගේ වතුර ටිකක් උණු කරගත්තම ඉක්මනින්ම පැස්ටා තඹ ගන්න පුළුවන්. මේ වගේ වතුර එක නටනකොට මම පැස්ටා කප් දෙක එකතු කරගන්නවා. ඒකට මම පොල් තෙල් ටිකක්, දුණු ටිකක් දාගෙන කලවම් කරගන්නවා. පොල් තෙල් ටිකක් එකතු කරගත්තම පැස්ටා ටික ඇලෙන්නේ නැතුව තඹ ගන්න පුළුවන්. ඊට පස්සේ මම ලිඩ් එක වහලා විනාඩි 10ක් විතර පැස්ටා ටික හොඳට තඹ ගන්නවා. පැස්ටා ටික මේ වගේ හොඳට තැඹුණාට පස්සේ වතුර ටික පෙරාගෙන තෙත ගතිය නැති වෙන්න පැත්තකින් තියනවා. දැන් මම බේක් කරගත්ත තක්කාලි, නිවිති, සුදු ලුණු ටික හොඳට බ්ලෙන්ඩ් කරගෙන පැස්ටා එකට ඕනේ සෝස් එක හදාගන්නවා. දැන් අපි පැස්ටා එක හදාගමු. මුලින්ම මම සෝස් පෑන් එකට තෙල් ටිකක් දාලා රත් වෙන්න තියනවා. තෙල් ටික හොඳට රත් වුණාම මම ලුණු ටික එකතු කරගන්නවා. ලුණු ටික ටිකක් බැදුනට පස්සේ කෑලි මිරිස් එකතු කරගන්නවා. ඔයාලා ගොඩක් සැරට කැමති නම් කෑලි මිරිස් ටිකක් වැඩිපුර එකතු කරගන්න. ඒ වගේම ඔයාලා මස් මාළු හෝ බිත්තර වගේ දෙයක් එකතු කරගන්නවා නම් මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන්. මං අද මස් මාළු මුකුත් එකතු කරගන්නේ නැහැ. කෑලි මිරිස් ටික බැදුනට පස්සේ මං සෝයා සෝස් ටිකක් එකතු කරගෙන කලවම් කරගන්නවා.
දැන් මං හදාගත්ත තක්කාලි සෝස් එක එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට කලවම් කරගන්නවා. දැන් මං රස අනුව ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ලිඩ් එක වහලා ටිකක් තැම්බෙන්න තියනවා. ඊට පස්සේ මං තම්බගත්ත පැස්ටා ටික එකතු කරගන්නවා. පැස්ටා වල වතුර හොඳට පෙරා ගන්න. එතකොට තමයි පැස්ටා සෝස් එකත් එක්ක කලවම් වෙලා පැස්ටා වල රස වැඩි වෙන්නේ. දැන් මං පැස්ටා ටික හොඳට කලවම් කරලා විනාඩි 3ක් 4ක් තැම්බෙන්න තියනවා. අපි රසට කෑම හදනවා වගේම ලස්සනට පිළිගන්වන එකත් ගොඩක් වැදගත්. ඒකෙන් කෑම රුචිය වැඩි කරනවා වගේම ආසාවෙන් කෑම කන්න පුළුවන්. මං අද ලස්සනට පිළිගන්වන්න ග්‍රේට් කරගත්ත චීස් ටිකක්, කොත්තමල්ලි කොළ ටිකක් උඩින් දාගන්නවා. ඔයාලත් කැමති විදියට ලස්සනට පිළිගන්වන්න.
තක්කාලි රසට ගොඩක් කැමති අය අනිවාර්යෙන්ම මේ රෙසිපි එක try කරලා බලන්න. තව මේ වගේ රස රෙසිපි බලන්න අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම බේක් ටොමැටෝ පැස්ටා එක හදලා රස කොහොමද කියලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.